නීතිය ක්‍රියාත්මක වීමට අදාළව මේ ආණ්ඩුවේ බලවතුන් සහ මැති ඇමතිවරු යම් යම් සුවිශේෂී වරප්‍රසාද භුක්ති විඳින බවත් මේ ආණ්ඩුවේ පසුගිය ගෙවී ගිය පළමු අවුරුද්දක කාල සීමාව තුළ අපි ඊටාම පැහැදිලිව දැක්කා. ලංකාවේ ආණ්ඩු සම්බන්ධව තිබුණු ඓතිහාසිකවම තිබුණු චෝදනාවක් තමයි ආණ්ඩුවක් තියෙනකොට ඒ ආණ්ඩුවේ සමීපතමයින් සහ ආණ්ඩුවේ මැති ඇමතිවරු නීතිය සම්බන්ධයෙන් නීතියට අදාළව නැත්නම් Tamanට එරෙහිව නීති ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් යම් යම් විශේෂ වරප්‍රසාදලාභීන් විදියට හැසිරෙන බව. වර්තමාන ආණ්ඩුව බලයට පත්වන්නට පෙර සහ බලයට පත්වන අවස්ථාවේදී වර්තමාන ආණ්ඩුව සහතික කරලා කිව්වා නීතියට ඉහළින් කිසිවෙක් නැහැ කියලා. නීතිය සැමට සමානයි කියන සටන් පාඨය ඊටාම පැහැදිලිව මැතිවරණ කාල සීමාව තුළ කතා කළා. ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් ඒක ඊටාම ප්‍රශස්ත යෝජනාවක්. නීති ආධිපත්‍ය ඒ ආකාරයෙන් සුරක්ෂිත කිරීම සම්බන්ධව. නමුත් ආණ්ඩුව බලයට පත් වුණයින් පසුව ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව අසමත් කියන එක තමයි අපේ නිරීක්ෂණය. මම නම්ගම් සහිතව චෝදනා සහ පුද්ගලයන් සම්බන්ධව කතා කරන්නේ නැහැ. මොකද යමෙකු මේ වෘත්තීය භාවයේ අහිමි වීමක් හෝ යමෙකු සිරගත වීමක් වැනි දේ අපි පෞද්ගලිකව අපේක්ෂා කරන්නේ නැති නිසා. නමුත් ආණ්ඩුවට යුතුයකමක් තියෙනවා යම් යම් සිද්ධි සම්බන්ධයෙන් Tamanගේ අවංක ස්ථාවරය පැහැදිලි කරන්න. නමුත් අපිට පේන්නේ යම් යම් අය බේරා ගැනීම වෙනුවෙන් ඔවුන් පෙනී සිටින බවක්.